හිතන්න මෙහෙම 10යි 6යි කියලා සංඛ්‍යා දෙකක් තියෙනවා. කවුද ලොකු? දෙක තේරුම් ගන්න වැඩි ඈ. කවුද ලොකු? 10යි. එහෙනම් මේක දාන්න වෙන්නේ මෙහෙම. කතා කරොත් ඉතින් ඉවරනකම් අහන් ඉන්නේ ඒක තා. අපි ඉස්සෙල්ලා මේ ගණිත කර්ම හතරටම බලමු වෙන්නේ මොකක්ද කියන්නේ. ඝන ඍණ අපිට ඔය ගණිත කර්මනේ හතරේ තියෙන්නේ මේ අස්මානතාවල කරන්නේ. ಗುಣ කිරීම බෙදීම. හරි? මම මේකට සංඛ්‍යාවක් එකතු කරනවා. එකතු කරනු ගන්න. මේක ගියේ 12, මේක ගියේ 8. පැත්ත මාරු වෙන්න අවශ්‍යතාවයක් නැහැ මේ පැත්ත ලොකු. අවුලක් නැහැ. අඩු කරනු ගන්න. මෙතන ගියේ 8. මෙතන 4. අවුලක් නැහැ. 8 ලොකු. හරි? එතකොට මේකෙන් සංඛ්‍යාව එකතු කරලා අඩු කරා කියලා කිසි අවුලක් වෙන්නේ නැහැ. හරි? ධන ගානකින් බෙදමුද? බෙදන දෙපැත්තම ධන දෙකකින්. එතකොට උත්තරේ කී? 5යි. දෙපැත්ත උත්තරේ 3යි. අවුලක් නැහැ. බෙදුවානම් උත්තරේ දෙපැත්ත ලොකු ධන ගානකින් බෙදුවා. පැත්ත මාරු කරන අවශ්‍යතාවයක් නැහැ. හරි? මම බෙදන ඍණ ගානකින්. අන්න ඍණ ගානකින් බෙදුවා අසමානතාවය. මතක රහගන්න. ඊට පස්සේ දැන් මොකෝ වෙන්නේ? මෙතන උත්තරේ කීයේ? 10 ඍණ දෙකෙන් බෙදුවාම උත්තරේ කීයේ? ඍණ 5යි ධන ඍණ ඍණ වෙනවනේ බෙදද්දි. 6 ඍණ දෙකෙන් බෙදුවාම උත්තරේ කීයේ? ඍණ 3යි. දැන් මෙතනින් කවුද පොඩි එක්කෙන? ඍණ 5ද ඍණ 3ද ලොකුද? ඍණ 3 ලොකුයි දැන්. ඍණ 5 පොඩි. දැන් ඒතකොට ඔයාලට මේ අසමානතාවය දාන්න වෙන්නේ මෙන්න මෙහෙම. හරි? අර තේරෙනවද කතාව? මේ සංඛ්‍යාවකටත් මෙහෙම වෙනවා. හරි? ඍණ ගානකින් බෙදුවොත් එහෙම දෙපැත්ත මාරු වෙලා තමයි විශාලත්වය වෙනස් වෙන්නේ. හරි? දැන් මේකම වෙනවා ඍණ ගානකට ගුණ කරා. දැන් බලන්න. දැන් ධන ගානකින් ගුණ කරා කියලා ඔයාලට උලක් වෙන්නේ නැහැ. ඊළඟ දෙපැත්ත ගුණ කරන ධන දෙකකින්. එහෙනම් මේ පැත්ත 20යි, මේ පැත්ත 12යි. ඉබ්බෙම දාන්න පුළුවන් අර පැත්තනේ ලොකු. හරි. ගුණ කරන්නේ ඍණ දෙකකින් කියලා හිතන්න. එතකොට මොකෝ වෙන්නේ උත්තර දෙන්න. මේ පැත්ත ඍණ 20යි දැන්. ධන ඍණ ගුණ කරද්දි. මේ පැත්ත ඍණ 12යි. දැන් ඒක ඍණ 12 තමයි ලොකු. මේ ගණන් වලදී පොඩි සංඛ්‍යාවනේ ලොකු. අන්න ඒතකොට පැත්ත මාරු. ඒක ඔයා මතක තියාගන්න වැඩේ තමයි. අසමානතාවයක් ඍණ ගානකින් ගුණ කරොත් හරියි. ඍණ ගානකින් බෙදුවොත් හරියි. ඊළඟ පියවරේදී අපි අසමානතාවයේ පැත්ත මාරු කරලා ලියන්නේ.